සුබ දවසක් SL ඩ්‍රාමා හබ් අපිත් එක්කන් එකතු වෙන ඔයාට. අපේ නාලිකාවෙන් අරන් ඉන්න රූට් ඔෆ් ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ 8 වෙනි එපිසෝඩ් එකේ සම්පූර්ණ කතාව මම ඔයාලට කියනවා. 7 වෙනි එපිසෝඩ් එක අවසන් වුණේ අලුතින් ඉදිකිරීම කරපු වහල උඩ නිවසේ වැඩ අවසන් කරපු සතුටට පාකා ඇතුළු මේ 4 දෙනා එන්නේ ආදයක් පවත්වන්න. ඉතින් ඒ කොටසින් තමයි 7 වෙනි එපිසෝඩ් එක අවසන් වුණේ. අපි බලමු 8 වෙනි එපිසෝඩ් එකේ සම්පූර්ණ කතාව. වහල උඩ නිවසට එනකොට ඒ නිවස හරිම ලස්සනට ඉදි කරලා තියෙනවා. ඉතින් ඒ සතුට නිසාම මේ අය කරන්නේ ෆොටෝ ගන්න ගමන් ඒ සතුට සමරනවා. ඊට පස්සේ තමයි මේ 5 දෙනාම ගෙදරට ඕනි කරන බඩුව අරන් ඉන්න shopping යන්නේ. ලීකා කුමාරයා ඇතුළු මේ 4 දෙනාව දකින මේ shop එකේ ඉන්න එයාලගේ කඩව සම්භාවය නිසාම මෙයාලා දිහා හරිම ආකර්ෂණීයව බලාගෙන ඉන්නවා. මේ අතරතුරේ සභාපතිතුමිය තේයෝන්ගේ නැන්දා සේනා කතා වෙන්නේ කොහොමද වහලුඩ නිවසට දාලුතෙන් පදිංචියට යන අයට ටැග්ගක් ලෑස්ති කරන්න කියලා. එතකොට තමයි මෙතෙන්ට එන තේමෝ කියන්නේ ඇයි හොඳ නැද්ද සෝස් දාපු කකුලුව ලෑස්ති කරොත් කියලා. ඇත්තටම කියනවා නම් තේයෝන් ගොඩක් ආසයි මේ සෝස් දාපු කකුලුව කන්න. ඉතින් සභාපතිතුමිය කියනවා ඔව් ඒක හොඳයි ඒක ලෑස්ති කරන්න කියලා. ඔයාලට මතකද කලින් එපිසෝඩ් එකේ පාකාත් එක්කන් ලීකා කුමාරයා කතා වෙනවා සෝස් දාපු කකුලුව කෑවොත් ලීකා කුමාරයාට අමාරු වෙනවා කියලා. ඉතින් ඒක තේමෝ අහන් ඉන්න නිසා තමයි ඇවිත් මේ දේ සභාපතිතුමියට කියන්නේ. ඉතින් සභාපතිතුමියත් ඒකට කැමති වෙනවා වගේම සේනට කියනවා ඒක ලෑස්ති කරන්න කියලා. එදා දවසේ රෑ සාදේදී ලීකා කුමාරයාට කන්න තියෙන්නේ සෝස් දාපු කකුලුව. තේමෝ බලාගෙන ඉන්නේ ලීකා කුමාරයා ඒක කන්නේ කොහොමද කියලා. ලීකා කුමාරයාත් හරිම අපහසුතාවයටපත් වෙනවා මේ සෝස් දාපු කකුලුව කන්න සිද්ධ වෙන එකට. සෝස් දාපු කකුලුව කන්න කියලා කියනකොට පාකාත් ඒ දිහා බලාගෙන ඉන්නේ ලීකා කුමාරයාට සෝස් දාපු කකුලුව කන්න බෑ කියලා පාකා හොඳින්ම දන්න නිසා. ඒත් මේ වෙලාවේ ලීකා කුමාරයාට සෝස් දාපු කකුලුව කන්න බෑ කියලා කියන්න බැරි නිසාම එයා හරිම රසයි ආච්චියම්මි කියන ගමන් සෝස් දාපු කකුලුව කන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට ලීකා කුමාරයාට සෝස් දාපු කකුලුව කන්න බැරි නිසාම එයාට ගොඩක් අමාරු වෙනවා. ඒ වගේම එයාට හුස්ම ගන්න බැරුව යන නිසා ලීකා කුමාරයා ගෙදරින් එළියට එනවා. පාකාත් එළියට එන්නේ ඒ වෙලාවම තමයි. පාකා ඉක්මනින්ම කෘතිම සුසනේ දීලා ලීකා කුමාරයා බේර ගන්නවා. මෙන්න මේ සිදුවීම සේනා බලාගෙන ඉන්නවා වගේම එයා හරිම අප්සෙට් එකකින් එතනින් පිටත් වෙලා යනවා. මේ වෙනකොට ලීකා කුමාරයා පාකාට කියලා තින්නේ එයා තේයොන් කියලා. ඉතින් ඒක නිසා පාකා කියනවා හිටපු ගමන් ඔයා තේයොන් වෙනවා. දැන් ඔයා ආයෙත් දොටුන්න හිමි කුමාරයා වෙලා. මට ඔයා විශ්වාස කරන්න බෑ. ඔයා කියන්නේ බොරු කියලා. මෙහෙම කියලා තරහින්ම ගෙදර යන පාකා ඊළඟට දකින්නේ ලීකා කුමාරයා කිසිම ගාණක් නැතුව පාරේ වාහනෙන් දෙන්න පාර මාරු වෙන විදිහ. පාකා ආපහු දුවගෙන විත් ඔටුන්න හිමි කුමාරයාට බනිනකොට ඔටුන්න හිමි කුමාරයා කියන්නේ ඔයාට මාව දැන් විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම පාකාගෙන් හොඳ පයින් පාරක් ලීකා කුමාරයාට ලැබෙනවා. මේ අතරතුරේ සේනා ළඟට එන තේමෝ අහන්නේ ඔයා තාම කේන්තියෙන්ද කියලා. මං තාත්තව කොහොම හරි කැමති කරගන්නම්. තව ටික දවසක් ඉවසලා ඉන්න කියලා තමයි තේමෝ සේනට කියන්නේ. ලීකා කුමාරයා මෙන්න මේ දවසේ තමයි පාකාට කියන්නේ එයා මොකටද ජෝසන් රාජ්‍යයෙන් වර්තමානයට ආවේ කියලා. එයාට ඔටුන්න හිමි කුමාරයා කියන්නේ එයා ජෝසන් වලින් වර්තමානයට ආපු හේතුව ගොඩක් වැදගත් දෙයක් කියලා. ඉතින් ඒක නිසා තමයි එයා තේයෝන් විදියට පෙනී ඉන්නේ කියලා ඔටුන්න හිමි කුමාරයා කියනවා. අක්කා අහන්නේ කකුලුව කන්න බෑ කියලා දැන දැනත් තමන්ගේ ජීවිතයට හානියක් වෙයි කියලා හිතන්නෙත් නැතුව කකුලුව කන්න තරම් ඒ හේතුව වටිනවද කියලා. ඔටුන්න හිමි කුමාරයා කියන්නේ ඔව් මම ජෝසන් වල ඉඳන් වර්තමානයට ආවෙත් ඒ හේතුව නිසා තමයි කියලා. ඒත් ඔටුන්න හිමි කුමාරයා යාගේ කුමාරිය ගැන මොකුත් මේ වෙලාවේ පාකාට කියන්නේ නැහැ. තාමත් පාකාගේ ගෙදර ඉන්න සේනා පාකාගේ කාමරයට ගිහින් බලනකොට එයා දකිනවා තේයෝන් එයාට ඇඳලා දුන්න චිත්‍රය. ඒකත් බලන ගමන් ඉන්නකොට තේමෝ එතෙන්ට එන නිසාම ආපහු යන්නේ එයාලා එන්න පරක්කුයි වගේ අපි ඉක්මනට යමු කියලා කියන ගමන් තරතුරේ පාකාත් එක්කන් එන ලීකා කුමාරයා එයාට ආයෙත් හුස්ම ගන්න බැරි වුණා වගේ පොඩ්ඩක් රඟපාන්නේ පාකාට කියලා කෘතිම සුසනේ ලබා ගන්න. මේක තේරුම් ගන්න පාකා ලීකා කුමාරයාට හොඳටම ගහනවා වගේම බයිනවා. මේ සිදුවීම සේනා දකිනකොට සේනාට තවත් කේන්ති යන්නේ පාකා ගැන. දැන් මේ ගෙදර පාකාගෙන වෙයිනේ
ලීකා කුමාරයාගේ. එයා තමයි අරගෙන ගේ හදලා තියෙන්නේ. ලීකා කුමාරයා කියලා කිව්වට සභාපතිතුමිය හිතන විදිහට ඒ තේයෝන්. ඉතින් තේයෝන් එහෙමත් නැත්නම් ලීකා කුමාරයා මේ 4 දෙනාට ගෙදර වැඩ පවරනවා. මන්බෝට පැවරෙන්නේ නිවසේ ගෘහ කටයුතු ගැන හොයලා බලන්න. චීසන්ට බාර වෙන්නේ නිවසේ අයවැය ගැන බලන්න. ඒ වගේම යොන්ග්සුට බාර වෙන්නේ නිවසේ ආරක්ෂාව. දැන් පාක්කා කියලා කියන්නේ ඒ ගෙදර අයිතිකාරිය නෙවෙයිනේ. ඉතින් ඒක නිසා පාක්කාට බාර වෙන්නේ ගෙදර උයන පිහන වැඩ වගේම රෙදි සෝදන වැඩ ටික. පාක්කා නම් මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් ඉතින් නැත්තම් පාක්කා මේ ගෙදරින් පිටත් වෙලා යන්න ඕන නිසා පාක්කා මේ වැඩ කරන්න අකමැත්තෙන් වුණත් බාර ගන්නවා. පාක්කා නිදවස උදේම ලයිබ්‍රරි එකට ගිහින් ජෝසන් රාජ්‍යයේ රජවරුන්ගේ ඉතිහාසය ගැන තියෙන පොත් තරම් කියවලා බලනවා. ලීකා කුමාරයා තේසුව මුණ ගැහිලා තේසුගෙන් අහනවා අතුරුදහන් වෙන්න කලින් මම මොන වගේ කෙනෙක්ද කියලා. එයාට දැනගන්න ඕන වෙන්නේ තේයෝන්ගේ අතීතේ. තේසුව මේ වෙලාවේ කියනවා අතුරුදහන් වුණේ ඇමරිකාවේදී. ඒකට තේමෝ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා හිතනවා. තේමෝ කියන්නේ බොරු කියලා හිතනවා. තේමෝ ඇමරිකාවේදී ඔයාව මුණ ගැහුණා කියලා තමයි මට විශ්වාස කියලා. එතකොට ලීකා කුමාරයාටත් මතක් වෙනවා එදා කකුලුව කන්න දීපු වෙලාවේ තේයෝන් හිතාමතාම එයාට කන්න බල කරා කියලා. ඒ වගේම එයාලා දෙන්න සෙල්ලම් කරපු වෙලාවෙත් විශ්වාසයෙන් තේමෝ කිව්වා ඔයා තේයෝන් නෙවෙයි කියලා මම දන්නවා කියලා. තේසෝ මේ වෙලාවේ කියන්නේ එක්කෝ තේමෝ ඔයාට මොකක් හරි අනතුරක් කරා. එහෙමත් නැත්නම් ඔයාට සිද්ධ වෙච්ච දේ ගැන තේමෝ මොනවා හරි දෙයක් දන්නවා කියලා. මේ කතාවෙන් පස්සේ තේසෝ එක්කත් ලීකා කුමාරයා එනකොට තේමෝ එයාගේ තාත්තත් එක්කන් එනවා හම්බ වෙනවා. මේ වෙලාවේ තේසෝ තේමෝගේ තාත්තට එක එක දේවල් කියනකොට එයාත් තේසෝට විරුද්ධව කතා කරනවා. මෙන්න මේ වෙලාවේ තේමෝ ලීකා කුමාරයාගෙන් අහනවා තේයෝන් මේ දවස්වල ටිකක් අමාරු කාලයක් නේද ගත කරන්න කියලා. ලීකා කුමාරයා කියනවා මම නෙවෙයි ඔයා තමයි අමාරු කාලයක් ගත කරන්න කියලා. මෙන්න මේ වෙලාවේ ටිකක් කේන්ති යන තේමෝ ලීකා කුමාරයා ළඟට ඇවිත් එයා දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. තේසු මේ වෙලාවේ අපි යමු තේයෝන් කියලා එයාවත් එක්කගෙන එතනින් පිටත් වෙනවා. ඊළඟට තමයි සභාපතිතුමිය ළඟට එන තේමෝගේ තාත්තා කියන්නේ තේමෝ දැන් දිනගත කරන්න තමයි සූදානම් වෙන්නේ කියලා. සභාපතිතුමිය හරිම සතුටින් අහන්නේ කාත් එක්කද තේමෝ දිනගත කරන්න සූදානම් වෙන්නේ කියලා. එතකොට තමයි තේමෝගේ තාත්තා ඉක්මනින්ම කියන්නේ කොටස් ආයතනේ දොන්හේ වගේ තුන්වෙනි දුව කියලා. මේ වෙලාවෙ එතන සේනක් තියෙන නිසා තේමෝ හරිම අපහසුතාවයෙන් තමයි ඉන්නේ. සේනටත් මුකුත් කරන්න කියන්න දෙයක් නැති නිසා එයා පාඩුවේ බලාගෙන ඉන්නවා. සභාපතිතුමිය සේනට කතා කරලා අහන්නේ ඔයා මේ දවස්වල කාත් එක්ක හරි දින ගත කරනවද කියලා. මෙන්න මේ ගහනකොටම තේමෝගේ තාත්තා ගොඩක් බය වෙන්නේ. එයා දින ගත කරන්නේ තේමෝ එක්ක කියලා කියයි කියලා. ඒත් සේනා කියනවා කාත් එක්කව දින ගත කරන්නේ නැහැ කියලා. ඉතින් සභාපතිතුමිය යෝජනා කරන්නේ එහෙනම් ඔයා තේයෝන් එක්කන් දින ගත කරන්න කැමති නැද්ද කියලා. ඉතින් මෙන්න මේකත් එක්කන් තේමෝ හරිම දුක් වෙනවා වගේම සේනත් පුදුම වෙනවා. මේ සිදුවෙච්ච සිදුවීමත් එක්කන් තේමෝ ඉන්නේ ගොඩක්ම අපහසුතාවයටපත් වෙලා. ඒ වගේම තේමෝ හරිම දුකෙන් ඉන්නේ. සේනට තමයි තේමෝ ගොඩක් ආදරය කරන්නේ. ඉතින් තේමෝ සේනට එන්න කියලා සංගීත ප්‍රසංගයකට ටිකට් එකක් දෙනවා. සේනා මෙතනදී අකමැති වුණත් තේමෝ බල කරන්නේ ඔයා අනිවාර්යෙන් ප්‍රසංගයට එන්න කියලා. අනිත් දවසේ මන්නොක් පාකාට විවාහ යෝජනාවකුත් අරන් වහල උඩ නිවසට එනවා. මේකින්න පිරිමි ළමයි 4 දෙනා දකිනකොට මන්නොක් හිතන්නේ එයාලා තමයි මේ නිවසේ කුලියට ඉන්නේ. අයිතිකාරයා තමයි පාක්කා කියලා. ඉතින් මේ වෙලාවේ පාක්කා මෙයාලට කියනවා අම්මට ආචාර කරන්න කියලා. ඒ වෙලාවේ තමයි මේ 3 දෙනා ආචාර කරන්නේ. හැබැයි ලීකා කුමාරයා නම් ආචාර කරන්නේ නැහැ. ඒ වෙලාවේ මන්නොක් පාක්කාට එයා ආචාර කරේ නැහැ කියනකොට පාක්කා කියනවා එයාට ආචාර කරන්න කියලා. ඒ වෙලාවේ හොඳින් ඉන්න කියලා මේ 4 දෙනාම උඩට දුවගෙන යනවා. ඊට පස්සේ තමයි පාක්කාට මන්නොක් අරන් ආපු විවාහ යෝජනාව ගැන කියන්නේ. එයා පාසල් ගුරුවරයෙක්. ඉතින් මේ විස්තර උඩින් දැල්ලීකා කුමාරයා ඇතුළු 4 දෙනා අහගෙන ඉන්නවා. මේ විවාහ යෝජනාව ගැන අහනකොට යොන්සුල් නම් ටිකක් අප්සෙට් එකේ වගේ තමයි ඉන්නේ. අනිත් දවසේ ව්‍යායාම කරන්න යන් කිව්වත් යොන්සුල් නම් එකට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ යාර ටිකක් විවේක ගන්න ඕනේ කියලා. ඒ වගේම එයාට විහිළු කරන නිසා මගේ කඩුව හොයනකොට බයටම හරි අපි යන්නම් කියලා මේ දෙන්න පිටත් වෙලා යනවා.
ලීගක් කුමාරයාත් පාක්කාගෙන් අහන්නේ ඔයා මේ පිරිමි කෙනා බලන්න කැමැත්තින්ද යන්නේ කියලා. පාක්කා කියන ඔව් මං කැමැත්තෙන් යන්නේ. එතකොට අහනවා එයා ඔයාට කැමති වුණොත් ඉක්මනින් විවාහ වෙනවද කියලා. පාක්කා කියනවා කැමති වුණොත් මාසයක් ඇතුළත විවාහය සිද්ධ වෙනවා කියලා තමයි කිව්වේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ පාක්කා hina වෙවි සතුටින් කියනකොට ලීගක් කුමාරයාත් ඒකට වැඩි කැමැත්තක් නෑ වගේ තමයි පෙන්වන්නේ. අනිත් දවසේ උදේ පාක්කාට තියෙන හොඳම ඇඳුම ඇඳගෙන පාක්කා පිළිවෙලකට ලෑස්ති වෙලා එනවා. එයා බලන්නේ නැහැ පිරිමි කෙනා බලන්න යන්න. ඒ වෙලාවේ ලීගක් කුමාරයා අහනවා ඔයා ඔහොමද යන්නේ දිනයක් ගත කරන්න කියලා. ඉතින් එහෙම කියලා පාක්කාව එක්කගෙන යන්නේ shopping කරන්න. පාක්කාට ඇඳුම් ගොඩක් වගේම සපත්තු බෑග් ඔරලෝසුවේ ඕන කරන හැමදේම ලීගක් කුමාරයා එදා අරන් දෙනවා. ඒ විදිහට තමයි එයාව දිනයක් ගත කරන්න ඒ පිරිමි කෙනාව හම්බ වෙන්නේ යන්න අවස්ථාව හදලා දෙන්නේ. පාක්කායේ පිරිමි කෙනත් එක්කන් කතා කර කර ඉන්නකොට ඒ ළඟ මේසෙකට වෙලා යෝසුල් ඇතුළු තුන්දෙනා බලාගෙන ඉන්නවා. පිරිමි කෙනාගෙන විස්තර ලීගක් කුමාරයාට මෙයාලා මැසේජ් කරනවා. එයා හරිම කඩවසම්. එයා පාක්කාට කැමතියි වගේ. වැඩි කල් යන්න කලින් එයාලා විවාහ වෙයි. මෙන්න මේ විදිහට විස්තර ලීගක් කුමාරයාට එවනවා. ටික වෙලාවක් මේ විදිහට විස්තර බල ඉඳලා ලීගක් කුමාරයා පාක්කාට කතා කරලා කියන්නේ මාළුවන්ට කැම දාන්න තියෙනවා. පුළුවන් ඉක්මනට ගෙදර එන්න කියලා. ඉතින් පාක්කාට ඉක්මනින්ම ගෙදර එන්න සිද්ධ වෙනවා. පාක්කා ඒ විදිහට එනකොට පාක්කා දකිනවා වාහනයක නැගලා හරිම සතුටින් ඉන්න ලීගක් කුමාරයා. ඉතින් පාක්කාට ගොඩක් කේන්ති මේ සිදුවීමත් එක්ක. ලීගක් කුමාරයා පාක්කාට කියනවා මට පුළුවන් උපරිමයෙන් වාහන පදවන්න උගන්වන්න කියලා. ඉතින් පාක්කා ලීගක් කුමාරයාට කොහොමද වාහන ඩ්‍රයිව් කරන්න කියලා එදා කියලා දෙනවා. ජෝසන් වල වාහන නැහැනේ. ජෝසන් වල ඉන්නේ අශ්වයෝ. ඉතින් පාක්කාට ලීගක් කුමාරයා අශ්ව පදින විදිය කියලා දෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ තේමෝ දින ගත කරන්න ලෑස්ති කරලා තිබුණ ගෑනු ළමයව හම්බ වෙන්න යන්නේ නැතුව එයා සේනා එනකම් බලන් ඉන්නවා. ඒ වෙලාවේ තේමෝ කියනවා මං හැමදේම ඔයා වෙනුවෙන් අතහැරියා. දැන් මට හොඳටම බඩගිනි අපි කන්න යමු කියලා. ඇතරතුරේ සභාපතිතුමිය පාක්කාට එන්න කියලා පණිවිඩයක් එවනවා. පාක්කා සභාපතිතුමිය හම්බ වෙන්න ගියාට පස්සේ අහන්නේ ලීගක් කුමාරයා ඒ කියන්නේ තේයොන් ගැන. තේයොන් කොහොමද මේ ගෙදරට ආවේ? ඔයාලා දෙන්න හරියට දින ගත කරනවා වගේනි කියලා. ඉතින් මේ වෙලාවේ පාක්කා කියනවා අපෝ කීයටවත් එහෙම දෙයක් නැහැ කියලා. ඒ විදිහට කීයටවත් අදහසක් තේයොන් ගැන තියාගන්න එපා කියලා සභාපතිතුමිය උපදෙස් දීලා පාක්කාව පිටත් කරනවා. ලීගක් කුමාරයා මන්බෝ එක්කන් එක ෂොප් එකකට යන්නේ කෝපි බොන්න. ඉතින් මෙන්න මේ වෙලාවේ එයාලට සිග්නල් එකක් දෙනවා කෝපි එක හදලා ඉවරයි අරන් යන්න එන්න කියලා. ලීගක් කුමාරයා කියනවා ඔක ඔෆ් කරන්න අපි තව ටිකකින් ගිහින් අරන් එමු කියලා. මන්බෝ කියනවා එහෙම ඔෆ් කරන්න බෑ. ඒක ඔෆ් කරන්න නම් ඒක ඔන් කරලා තියෙන තැනටම අරන් යන්න ඕනේ කියලා. ඉතින් ලීගක් කුමාරයාට මේක දකිනකොට ඒක වටින්නේ එයාට කියලා හිතෙනවා. මොකද ඒක තිබ්බොත් පාක්කාව එයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙම කියලා ඒකත් මිලදීගෙන එතනින් පිටත් වෙනවා. අනිත් දවසේ පාක්කා වැඩ කර කර ඉන්නකොට එයාගේ ඒප්‍රන් එකේ සාක්කුවකට මෙන්න මේ උපකරණේ දාලා ලීගක් කුමාරයා ඒක ඔන් කරනවා. පාක්කා මේක කොච්චර ඔෆ් කරන්න හැදුවත් ඔෆ් කරන්න බැරි තැනම ලීගක් කුමාරයා ළඟට තරහින් දුවගෙන එනවා. ලීගක් කුමාරයා ළඟට තරහින් එන පාක්කා දකිනකොට hina වෙලා කියන්නේ ආහා ඒක හරි වැඩ කරනවා කියලා. ඒත් පාක්කා මේ උපකරණය ලීගක් කුමාරයා ළඟම දාලා එතනින් යන්න යනකොට පාක්කා කියලා කෑ ගැහුවත් එයා ඇහුනේ නැති විදිහට පිටත් වෙලා යනවා. සභාපතිතුමිය සේනට තේයොන් ඇඳපු චිත්‍රපතයක් දීලා කියන්නේ ඒක තේයොන්ට දෙන්න ගිහින් ටිකක් වෙලා කතා කර කර ඉඳලා ඉන්න කියලා. ඉතින් සේනා මේ චිත්‍රපතත් අරගෙන ගෙදර ගිහින් බලනකොට කවුරුත් එහි නැහැ. ඉතින් චිත්‍ර බලනකොට එයා දකිනවා චිත්‍ර යටින් EO කියලා නම සටහන් කරලා තියෙනවා. එතකොට තමයි සේනට මතක් වෙන්නේ පාක්කා ළඟ තිබුණ චිත්‍රෙත් EO කියලා නම තිබුණා නේද කියලා. මේ වෙලාවෙම පාක්කා ගෙදර එනකොට පාක්කාට මේ පින්තූරය දීලා ඔයා තේයොන්ව අඳුරන්නම නැත්තම් කොහොමද මේ පින්තූරය ඔයා ළඟට ආවේ? මේක තේයොන් ඇඳපු එකක් කියලා සේනා කියනවා. මෙන්න මේ වෙලාව වෙනකොට සේනා සභාපතිතුමියටත් කතා කරලා විස්තරය කියලා තමයි තියෙන්නේ. සභාපතිතුමිය විත් මේ පින්තූරය එයාට කොහොමද ලැබුණේ කියලා පාක්කාගෙන් අහනකොට පාක්කා කියන්නේ මම දන්නේ නැහැ. මම ඇමරිකාවේ ඉන්නකොට කෙනෙක් මට මේ පෝස්ට් කාඩ් එක දුන්නා. ඒ කියපු තැනට මම ගියත් එයා මට ආය හම්බ වුණේ නැහැ කියලා. ඒත් සභාපතිතුමිය පාක්කාව විශ්වාස කරන්න නම් සූදානම් නැහැ. එයා හිතන්නේ පාක්කා තේයොන්ව දන්නවා. දැනගෙනත් බොරු කියනවා කියලා. පාක්කාට හොඳටම බැනලා එයාට කම්මුල් පාරක් දීලා එතනින් පිටත් වෙනවා. මේ විදිහට මේ එපිසෝඩ් එක අවසන් වෙනවා. ඊළඟ එපිසෝඩ් එක අතර ආයෙත් ඉක්මනින් එන්නම්. සුබ දවසක්.